ඉතින් ඔයගොල්ලෝ ගොඩක් මහන්සි වෙලා YouTube එකට වීඩියෝ එකක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මේක අප්ලෝඩ් කරන් පස්සේ ඔයාට views එන්නේ 1යි 2යි එහෙම නැත්නම් 20යි 30යි සමහරට 40ක් 50ක් විතර එන්න පුළුවන්. එතන ඉහාට views යන්නෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේකට සම්බන්ධ මේකට වැදගත් වෙන powerful tool එකක් තමයි මේ audience retention කියන්නේ. අද මම කියලා දෙනවා ඔයගොල්ලන්ට මේ audience retention කියන්නේ මොකද්ද සහ මේක අපි වැඩි කරගන්නේ කොහොමද කියන එකත් මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. මොකද්ද මේ රිටෙන්ෂන් එක කියන්නේ? මේ රිටෙන්ෂන් එක කියන්නේ ඔයාගේ වීඩියෝ එක කොච්චර වෙලාවක් බලන් ඉන්නවද කියන එක. ඉතින් මෙතෙන්දී ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට පැහැදිලි කරොත් එහෙම විනාඩි 10ක වීඩියෝ එකක් ගත්තොත් මේකෙන් විනාඩි 5ක් බැලුවොත් ඒ එන හැම කෙනාම අනිවාර්යෙන් ඔඩියන්ස් රිටෙන්ෂන් එක 150යි. ඉතින් මේ රිටෙන්ෂන් එක තමයි YouTube එකෙන් views තරම් දෙන්න පුළුවන් හොඳම ක්‍රමය. ඒ කියන්නේ YouTube එකට සිග්නල් එකක් යනවා මේ හරහා මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ ප්‍රතිශතයෙන් යුතුව audience retention එකෙන් පවතිනවා. ඒක නිසා මේකට අපි අනිවාර්යෙන් views තරම් දෙන්න ඕනේ. ඉතින් YouTube එකෙන් දිගින් දිගටම ඔයාගේ වීඩියෝ එක ප්‍රොමෝට් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ audience retention එක ඒ තරම් වැදගත් දෙයක්. ඒ වගේම මේ audience retention එකේ කොටස් දෙකක් තියෙනවා. ඔයාගේ වීඩියෝ එකට ගියන් පස්සේ මේ retention එකේ බලා ගන්න ලැබේ 100ට ගාණක්. ඒ වගේම ඔයාගේ කලින් වීඩියෝස් වල retention එක කොයි වගේද? ඒ වගේම දැන් තියෙන වීඩියෝ එකේ රිටෙන්ෂන් එක කොයි වගේද කියලා කොටස් දෙකක් අනුව තමයි මේක වැඩ කරන්නේ. තවත් ඕගොල්ලෝ මේක පැහැදිලි කරොත් එහෙම කලින් වීඩියෝස් වල performance අනුව කොහොමද රිටෙන්ෂන් එක වැඩ කරලා තිබුණේ? ඒ වගේම දැන් තියෙන වීඩියෝ එකේ performance අනුව කොහොමද රිටෙන්ෂන් එක පෙන්නුම් කරන්නේ කියලා ඕගොල්ලෝ බලා ගන්න ලැබෙනවා. ඉතින් මේකේ කොටස් දෙකක් කියන්නේ ඒකයි. ඇයි මේ රිටෙන්ෂන් එක එච්චරම වැදගත් වෙන්නේ? මේකත් ඕගොල්ලන්ට එන ප්‍රශ්නයක්. ඔයා පබ්ලිෂ් කරපු වීඩියෝ එකක් YouTube එකට ගිහිපු ගමන් හෝම් පේජ් එකේ බලා ගන්න ලැබෙනවා නම් ඒ වගේම සර්ච් කරන් පස්සේ මේ වීඩියෝ එක සර්ච් රිසල්ට් වල බලා ගන්න ලැබෙනවා නම් ඒ වගේම සජෙෂන්ස් වලත් මේ වීඩියෝ එක බලා ගන්න ලැබෙනවා කියන්නේ රිටෙන්ෂන් එක තමයි හොඳම කී එක. ඉතින් මේ හැම තැනකම ඔයාගේ වීඩියෝ එක බලා ගන්න ලැබෙනවා කියන්නේ ගොඩක් හොඳ රිසල්ට් එකක් ඔයාගේ වීඩියෝ එකට තියෙනවා. ඒ කියන්නේ වඩා හොඳ රිටෙන්ෂන් එකක් තියෙනවා කියන්නේ වඩා හොඳ views ප්‍රමාණයක් ඔයාගේ channel එකේ වීඩියෝස් වලට බලා ගන්න පුළුවන්. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තමයි මේ රිටෙන්ෂන් කියන්නේ. ඉතින් ඒ වගේම පොදුවේ ගොඩක් අය කරන මිස්ටේක් තියෙනවා, වැරදි තියෙනවා. මෙන්න මේ දේ නිසා ඔයාගේ රිටෙන්ෂන් එක ගොඩක්ම පහළ මට්ටමක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්නම ඩ්‍රොප් වෙවි යන්න පුළුවන්. ඉතින් පළවෙනි වැරද්ද තමයි ඔයා ඉන්ට්‍රෝ එකක් කරනකොට ඒක ගොඩක් දිග වැඩි නම් ඒ වගේ මේක බෝරින් නම් ඒ කියන්නේ කම්මැලි නම් ඒක අහගෙන ඉන්නත් ඒක බලාගෙන ඉන්නත් එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මේක මම කිව්වොත් එimhe ඉන්ට්‍රෝ වීඩියෝ ක්ලිප් ඕගොල්ලෝ දමනවා නම් ඒකත් ඕනට වඩා දිග වුණොත් එහෙම මේ රිටෙන්ෂන් එක කැඩෙනවා. ඉතින් මගෙත් ඉන්ට්‍රෝ වීඩියෝ එකක් තියෙනවා. මේකත් මම උඩරිම බලන්නේ තප්පර තව ටිකක් අඩු කරගන්න තප්පර 5ක් වගේ මට මතක විදිහට මේ වීඩියෝ එක තියෙන්නේ. නමුත් තප්පරෙන් දෙකෙන් මේක ටක් ගාලා ඉවර වෙනවා නම් මම හිතනවා හොඳයි කියලා. උඩරිම තප්පර 3ක්වත් තිබුණොත් ප්‍රමාණවත්. ඒ වගේම ඔයා ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා නම් ඒක ගොඩාක් දිග නම් ඒ වගේ මේක අහගෙන ඉන්න කම්මැලි හිතන විදිය දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ රිටෙන්ෂන් එක කැඩෙනවා. ඒක නිසා ඒක ගැන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් දෙවෙනි එක තමයි ඔයා කිසිම වැලියු එකක් නැතුව කතා කරගෙන යනවා. සමහර විට ඔයා කතා කරන දෙයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔයා සමහරට කිසිම ප්ලෑන් එකක් නැතුව කතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කතා කරගෙන යනකොට ඔයා දන්නේ මේකේ මොකද්ද මම වටිනා දෙයක් විදියට ඔඩියන්ස් එකට දෙන්නේ. ඒ කියන්නේ මම කලින් වීඩියෝස් වලත් මේක ගැන සඳහන් කරලා තියෙනවා. ඔයා ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට උත්තරයක් විදියට වීඩියෝ එක හදනවා නම් ඒක සාර්ථකයි. එහෙම නැතුව නිකම් වීඩියෝක් හැදුවා කියලා ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා කතා කරන දේ වැලියු එකක් තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයා කරන වීඩියෝ එකේ කිසිම වෙනසක් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මම මේ කතා කරන වීඩියෝ එක මේ විදියටම කතා කරගෙන ගියොත් කිසිම වෙනසක් නැහැ. මේක zoom වෙලා zoom out in වෙලා මේ වගේ වෙනසක් නැහැ. එහෙම නැත්නම් කිසිම B roll එකක් නැහැ. මේ වගේ කිසිම දෙයක් නැතුණාමත් ඔය රිටෙන්ෂන් එක අඩු වෙලා යනවා. ඉතින් මම මේ විදිහට ඒකාකාරීව කතා කරගෙන ගියාට වැඩක් නැහැ. මොකද මම channel check කරනකොට සර්විස් එකක් විදිහට මම දැක්ක දෙයක් තමයි එයාගේ වීඩියෝස් වල කිසිම ගැටලුවක් නැහැ. හැබැයි කතා කරන්න ඒකාකාරී විදිහට ඒ වගේම ස්ක්‍රීන් එකේ නැත්නම් එයා කතා කරන B roll එකක්වත් ඒකට ඇඩ් කරන්නේ නැහැ. මේ කතා කරන විදිය ඒ විදියමයි. කිසිම වෙනසක් නැහැ. ඉතින් බලන් ඉන්න කෙනෙක්ට එකම විදියට පේනකොට ගොඩක් වෙලාවට එයා ඒක රැඳිලා ඉන්නේ නැහැ. ඒක නිසා රිටෙන්ෂන් එක ගොඩක්ම පහළ මට්ටමකට යනවා. ඒක නිසා ඒකත් අවධානයෙන් ඔයගොල්ලෝ හොඳට මේ වීඩියෝ එක එඩිට් කරන්න ඕන. අනිත් දේ තමයි ඔයා කතා කරන ටොපික් එකෙන් බැහැරව කතා කරනවා. ගොඩක් වෙලාවට මම කතා කරනවා දැන් මේ රිටෙන්ෂන් එක සම්බන්ධයෙන් මම කතා කරන ඔන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්න මෙහෙම දෙයක් කෙනෙක් දාලා තිබුණා. ඒකත් එක්ක මම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාපු කෙනාට මොනවා හරි කියාගෙන එහෙම නැත්නම් එයා කවුද කියලා මේ වගේ අපි වෙන පැත්තකට යන්න පුළුවන්. අන්න එහෙම දේවල් කරන්න එපා. එතකොට රිටෙන්ෂන් එක කැඩෙනවා. මොකද කෙනෙක් ඔයාගේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. දැන් ඕගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ රිටෙන්ෂන් එක සම්බන්ධයෙන් දැනගන්න. ඒක නොදන්න දෙයක් නම් ඕගොල්ලෝ ආසයි ගැන දැනගන්න. ඉතින් මම මේකත් එක්ක වෙන දෙයක් ගැන කතා කරන්න පටන් ගත්තොත් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේකෙන් ගැලවිලා යනවා. ඒක නිසා රිටෙන්ෂන් එක පහළට යනවා. ඒක
ඒක නිසා ඒ වැරද්දක් කරන්න එපා. ඒ වගේම අපි කොහොමද මේ රිටෙන්ෂන් එක හදාගන්නේ? මම ඔයගොල්ලෝ ටිප්ස් ටිකක් දෙන්නම් උදාහරණත් එක්කම. එතකොට ඔයගොල්ලෝට අයිඩියා එකක් ගන්න පුළුවන් මම මොනවද කරන්න ඕන කියලා. මේකේ සම්පූර්ණයෙන්ම දැනුම ඔයගොල්ලෝට අවශ්‍ය නැහැ. පොඩි පොඩි දේවල් හරි අල්ලගෙන මේ වැඩේ කරගන්න. එතකොට ඔයාට දැනුම ඉබේම එනවා. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. පළවෙනි ටිප් එක තමයි ඔයා වීඩියෝ එක පටන් ගන්නකොට පළවෙනි තප්පර 15 ඇතුළත සඳහන් කරන්න ඕන මේක මොනව ගැනද කියලා. ඉතින් ඒක කියනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන මෙයා මේකේ රඳව ගන්න. ඉතින් ඔයගොල්ලෝට කියන්න පුළුවන් ඉන්ට්‍රෝ එක පටන් ගන්නකොටම ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලෝ දැනගන්නවා මේ වීඩියෝ එකෙන් මෙන්න මේ දේ කරන්න. මේ වීඩියෝ එක බලනකොට මම ඔයගොල්ලෝට මුලදීම පැහැදිලි කරා මේ රිටෙන්ෂන් එක කියන්නේ මොකක්ද කියලා දෙනවා. ඒ වගේ මේක හදාගන්නේ කොහොමද කියන එක ගැන සඳහන් කරා. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ කියන්න ඕන මේ බලන්න එන කෙනාට පළවෙනි තප්පර 15 ඇතුළත මේ වීඩියෝ එක මොකක් සම්බන්ධයෙන්ද? මේකෙන් පස්සේ ඔයාලට මොනවද දැනගන්න පුළුවන් වෙන්නේ? ඒක ගැන ඉඟියක් හරි දෙන්න ඕනේ. එතකොට තමයි කට්ටිය රැඳිලා ඉන්නේ. ඒක නිසා රිටෙන්ෂන් එක හදාගන්න ඒක ගොඩක් වැදගත්. දෙවෙනි ටිප් එක. ඔයා මේ වීඩියෝ එක කරන් යන අතර එකපාරට වෙනස්කම් මේ ස්ක්‍රීන් එකේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ වෙන්න ඕන. උදාහරණයක් විදියට ඔයගොල්ලෝ B roll එකක් දමනවා. ටක් ගාලා B roll එකක් දැම්මන් පස්සේ ඒකේ රිටෙන්ෂන් එක ඔයගොල්ලෝට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අර ඒකාකාරී විදියට බලාගෙන ඉඳලා වෙනසක් වුණාම ඒගොල්ලෝ කැමතියි. ඒ වගේම එකපාරට මොකක් හරි කොටසක් කැපිලා වෙන තැනකට යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ නැති තැනකට වෙන්න පුළුවන්. මම මෙහෙම කතා කරගෙන යන ගමන් එකපාරට මම ස්ක්‍රීන් රෙකෝඩ් එකකට යනවා. ඉතින් ඒ වගේ වෙනස්කම් වෙන්න ඕන. ඒ වගේම ඔයාලට zoom in out එකක් දමන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කතා කරනකොට ටිකක් ඉස්සරහට ඇවිල්ලා වගේ වීඩියෝ ටිකක් crop වෙලා ඉස්සරහට එනවා. ඊට පස්සේ ආපස්සට යනවා. ඒ වගේ වෙනස්කම් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක පුළුවන් තරම් අපි ළඟින් කරනවා නම් හොඳයි. ඒ කියන්නේ අපි දැනගන්න ඕන සාමාන්‍ය මිනිස්සෙක් බලන් ඉන්නකොට මෙයාට කොච්චර වෙලාවකින්ද මේ අවධානය බිඳෙන්න පුළුවන්. මෙයාට කම්මැලි හිතෙන්න පුළුවන්. අන්න ඒක බලාගෙන ඉඳලා ඕන. ඒක දැනගෙන ඉඳලා ඕන. අපි එඩිට් එක කරන්න. ඉතින් ඒක අවබෝධ ගන්න වෙන්නේ ඔයා මේ එඩිට් එකට බැහැලමයි. මේ වැඩේ කරලම තමයි ඒ අවබෝධය ගන්න ඕනේ. ඒ නිසා ඒ ටිප් එකත් ගොඩක් වැදගත්. තුන්වෙනි ටිප් එක. ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ මේ කතා කරන දේත් එක්ක පුළුවන් අපිට ටෙක්ස්ට් වලිනුත් ඒ දේ පැහැදිලි කරන්න. දැන් මම කතා කරනවා ඉතින් කොහොමද යාළුවනේ කියනකොට ඉතින් කොහොමද යාළුවනේ කියලා වැටෙනවා. එහෙම නැත්නම් මම මොනිටයිසේෂන් සම්බන්ධයෙන් කතා කරනකොට මම කතා කරන්නේ මොනිටයිසේෂන් සම්බන්ධයෙන් කියලා මෙතන ටෙක්ස්ට් එකක් දාමලා මට එහෙම කරන්න පුළුවන්. මේ ටෙක්ස්ට් එක දැම්මම විශේෂත්වය තමයි අපි මේ ටෙක්ස්ට් එක වැඩනකොට ඒක කියවනවා. අපි දන්නේම නැහැ කියව ඉස්සරහට යන ඒ වගේම අපි කතා කරන කෙනාගේ හඬටත් ඇහුම්කන් දෙනවා. එතකොට අපේ රිටෙන්ෂන් එක ඔටෝම හැදිලා. එයා දන්නෙත් නැහැ විව ඉන්නවා දිගටම රැඳිලා ඉන්නවා. ඉතින් රිටෙන්ෂන් එකත් ඉබේම හැදිලා. ඒ නිසා ඒ වගේ දේවල් භාවිතා කරන්න. ඒ වගේම අපි දෙයක් කතා කරනකොට ඒකට අදාළ මොන හරි ඉමෝජිස් තියෙනවා නම් අපි දැන් දුකෙන් ඉන්න දෙයක් නම් ඒකට අදාළ ඉමෝජි එකක් වෙන්න පුළුවන්. ඒ වගේම කුතුහලයක් තියෙන දෙයක් නම් ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න පුළුවන් ඉමෝජි එකක්. සිම්පල් විදියට හරි කමන්නේ නැහැ. ටික ටික මේක වර්ධනය කරගන්න. ඒක හොඳ ටිප් එකක්. ඉතින් විශේෂයෙන් මේක ගොඩක් වැදගත් වෙන්නේ මොබයිල් විවර්ස් ලට. ඒ කියන්නේ ෆෝන් එක මෙහෙම අරගෙන බලනකොට ඒගොල්ලෝ ටෙක්ස්ට් එකත් එක්ක රැඳිලා ඉන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම ඉමෝජි එහෙම තියෙනවා තවත් කැමතියි. මොකද ස්මාර්ට් ෆෝන් එකත් එක්ක තමයි ඒක ගොඩක්ම හොඳට perform කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ටිප් එකත් ඔළුවේ තියාගන්න. ඉතින් ඊළඟ ටිප් එක තමයි වීඩියෝ එකක් යන අතරතුර වීඩියෝ එකේ මැදදී වුණත් කමන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ඔඩියන්ස් එකෙන් අහන්න. ඉතින් මම ඕගොල්ලෝගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඕගොල්ලෝගේ අවසානට අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ ඔඩියන්ස් රිටෙන්ෂන් එක කොච්චරද? ඒක අනිවාර්යෙන් 100ට ගානින් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඉතින් අන්න එහෙම ඔඩියන්ස් එකත් එක්ක රැඳිලා ඉන්න ඕන අපි. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඉතින් ඒගොල්ලොට කම්මැලි හිතෙන්න පුළුවන් ටිකක් කියලා මේ වීඩියෝ එකේ ඉන්නකොට. ඉතින් අපි අර වගේ ක්‍රියාකාරී දෙයක් හරි කිව්වන් පස්සේ මේක කරන් පස්සේ ඒගොල්ලොත් තව ටිකක් රැඳිලා ඉන්න බලනවා. අර තව ටිකකින් යන්න හිටපු කෙනා තව ටිකක් රැඳිලා ඉන්න උපකාරී වෙනවා. පස්වෙනි ටිප් එක තමයි ඕගොල්ලෝ චැප්ටර්ස් යොදා ගන්න. ඒ කියන්නේ මම මේ පිළිවෙලට කියාගෙන එනවා ටිප් නම්බර් 4 5 කියලා මෙතෙක් අපි ආවා. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ කොටස් වෙන් කරගන්න. ඕගොල්ලෝ පුළුවන් වීඩියෝ එකක් එඩිට් කරලා ඉවරලා අප්ලෝඩ් කරලා ඉවරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ චැප්ටර්ස් වෙන් කරන්න. ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ එඩිට් එකේදීත් මේ දේම කරන්න. එතකොට ඔයාලට මේ චැප්ටර්ස් වෙන් කරගන්න ලේසි. ඒ වගේම මේ ගොඩක් අය මේකත් එක්ක රැඳිලා ඉන්න බලනවා. ඒ කියන්නේ මම කලින් වීඩියෝස් වල මේක ටෙස්ට් කරලා බැලුවා. මම අර චැප්ටර්ස් වෙන් කරලා. ඒ කියන්නේ මෙන්න මේක 4 වෙනි කොටස, මේක 5 වෙනි කොටස මේ වගේ කිව්වන් පස්සේ කට්ටිය ඒකත් එක්ක දන්නේම නැතුව රැඳිලා ඉන්නවා. හා ඊළඟට එන්නේ 4 වෙනි එක, ඊළඟට එන්නේ 5 වෙනි එක. අන්න ඒ වගේ දේවල් ඔයගොල්ලෝ කරලා බලන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් වැඩ කරන දෙයක්. ඒක නිසා ඒ ටිප් එකත් අනිවාර්යෙන් මතක තියාගන්න. හරි අපි දැන් බලමු කොහොමද මේ රිටෙන්ෂන් එක චෙක් කරගන්නේ කියලා. ඔයගොල්ලෝට ඒක කරන් තියෙන්නේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක ගන්න. එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එකකින් වුණත් යන්න පුළුවන්. ඔයා ඩෙස්ක්ටොප් මෝඩ් යනවා නම් ගොඩක් දේවල් බලා ගන්න ලැබෙනවා. ඔයාලට පුළුවන් YouTube ස්ටුඩියෝ එකට ගියන් පස්සේ ඇනලිටික්ස් කියලා ටැබ් එකක් තියෙනවා. මේක ක්ලික් කරන් පස්සේ එන්ගේජ්මන්ට් කියලා තියෙනවා. ඉතින් මේක තියෙන්නේ ඔයාගේ YouTube වීඩියෝ එකක් ක්ලික් කරන් පස්සේ ඒ වීඩියෝ එකේ ඇනලිටික්ස් යන්න ඒකේ එන්ගේජ්මන්ට් කියලා තැනක් තියෙනවා. ඉතින් ඔයාගේ channel ඇනලිටික්ස් ගියන් පස්සේ මේ දේවල් බලා ගන්න නැහැ. ඒක නිසා වීඩියෝ එකේ තමයි අපිට රිටෙන්ෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට ගියන් පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා රිටෙන්ෂන් graph එකක්. ඒක ඔයාලට බලා ගන්න ලැබෙනවා විවිධ විදියට මේ ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ටිපිකල් කියලා තියෙනවා. ඔයාගේ පරණ වීඩියෝස් වල performance අනුව කොහොමද රිටෙන්ෂන් එක ගියේ. ඒ වගේම ඔයාලට දැන් වීඩියෝ එකේ this කියලා පෙන්නනවා. this video කියලා. ඒකේ ඔයාලට කොහොමද මේ රිටෙන්ෂන් එක ගියේ කියලා හොඳටම බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාගේ channel එකේ views වැඩි වෙනවා වගේම subscribe වැඩි වෙනවා වගේම ඔයාගේ channel එකේ grow එකටත් මේක බලපාන දෙයක්. ඒක නිසා මේ chart එක අනිවාර්යෙන්
ඔයගොල්ලෝ චෙක් කරන්න ඕන කොයි හරි විදිහද මේ ලයින් එක බිඳිලා තියෙන්නේ, පහට වැටලා තියෙන්නේ, ඒ වගේම අප් වෙලා තියෙනවා නම් හොඳයි. ඒ වගේම මේ අප්ුනේ කොතෙන්ද? අන්න ඒ දේවල් ඔයගොල්ලෝ වීඩියෝ එක ප්ලේ කර හරි බලන්න. ඉතින් පහලට යනවා කියන්නේ 150න්. ඒ කියන්නේ ටිපිකල් කියලා ඔයගොල්ලෝ තියෙනවා තැනක්. එතනදී ඔයගොල්ලෝ බලගන්න බෑ සාමාන්‍යයෙන් කලින් වීඩියෝස් වල ගිහිපු විදිය. ඒවට වඩා එහෙම නැත්නම් ඒ ලයින් එකේම යවා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඊට වඩා වැඩි වෙන තරමට හොඳයි. ඉස්සරහට යන්න යන්න මේක වැඩි වෙන්න ඕන. ඉතින් මේක ගොඩක් ඉහළින් යනවා නම් ඉහළින් යනවා කිව්වට මදි ඒකාකාරීව යන්න ඕන. ඔයගොල්ලෝ chart එක පටන් ගත්ත තැනින් ගොඩක් අය හැල්නවා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක ඒකාකාරීව යන්න ඕන. එක ලයින් එකට යන්න ඕන. මේක යන්න යන්න පහත් වෙනවා කියන්නේ පහළට වැටෙනවා කියන්නේ රිටෙන්ෂන් එක ඔයාගේ කැඩෙනවා කියන එක. ඒක නිසා එක ලයින් එකේ ගෙනියනවා කියන්නේ ඔයාගේ රිටෙන්ෂන් එක නියමයි. ඒ කියන්නේ පොඩි වෙනස්කම් ආවත් ඔයගොල්ලෝ බැලු බැලමට ඒකාකාරී විදිහට තියෙනවා නම් රිටෙන්ෂන් එක නියමයි. ඔයාගේ එඩිටින් නියමයි. ඒක නිසා ඔයාගේ හැම දෙයකටම වැදගත් වෙනවා මේ රිටෙන්ෂන් එක. ඉතින් අවසාන ටිප් එක විදිහට මම ඔයාලට දෙයක් කියන්න. ගොඩක් ක්‍රියේටර්ස්ලා මෙන්න මේ රිටෙන්ෂන් එක ගණන් ගන්නේ නැහැ. මම මේ කියපු දේවල් ගණන් ගන්න නැහැ. ඉතින් මේ වෙනකොටත් සමහර කෙනෙක් වීඩියෝ එක බලන්න නැතුව යන්න පුළුවන්. අනේ ඕක වැඩක් නැහැ. අපිට ඕක කරන්න බෑ. එහෙම හිතලා යන්න පුළුවන්. ඔයා ෆෝන් එකෙන් එඩිට් කරත් මේ පුළුවන් තරම් දේවල් මම අර කියපු දේවල් ඔයගොල්ලෝ කරන්න බලන්න ඕන. මොකද ඔයා එහෙම කරේ නැත්නම් ඔයාගේ subscribe වැඩිවීමක් නැහැ, views වැඩිවීමක් නැහැ. ඒ වගේ ඔයාගේ channel එක grow වෙන්නේ නැහැ. ඔයාගේ මේ දේවල් වැඩි වෙන්න නම් grow වෙලා ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම ඔයා මේ දේවල් ටික කරන්න ඕන. රිටෙන්ෂන් එක ගැන අවධානය දෙන්න ඕන. රිටෙන්ෂන් එක චෙක් කරන වීඩියෝ එකක් දැම්මන් පස්සේ ඔයාගේ එඩිටිං අඩු, ඔයා මහන්සි නොවුන එඩිට් එකක් තියෙන වීඩියෝ එකක රිටෙන්ෂන් එක බලන්න. ඒ වගේ මේ වීඩියෝ එකේ ඔයා කියන දේවලුත් කියන පිළිවෙලත් වැදගත් වෙනවා. ඉතින් මේ එඩිට් වල ඔයා කරපු දේවල් එක්ක අලුත් වීඩියෝ එකක් හොඳට එඩිට් කරලා මම අර කිව්වා වගේ පොඩ්ඩක් try එකක් දාලා බලන්න. ඔය කියන දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ views නැහැ කියන දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම අමතක කරන්න එපා ඔයාගේ වීඩියෝස් වල සාමාන්‍ය අගය කොච්චරද 100ට ගාණක් කියන එක අපි අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කියාගෙන යමු. අනිත් අයටත් වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක ලයික් කරපු නැති කවුරු හරි ඉන්නවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඒ වගේම subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරලා එහාට තියෙන bell icon click කරලා ඔයාලට පුළුවන් දිගටම channel එකත් එක්ක රැඳෙලා ඉන්න. ඒ වගේම share කරන යාළුවෝ අතර මේ වගේ තවත් වීඩියෝ එකක් හැමදෙර සුබ දවසක්. අපි නොවරදීම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් මුණ ගැහෙමු.